ඔය අහලා තියනවද ගොප්පුලියකගේ? ගොප්පුලියක? ඒ මොකද? ඒකනේ ඔය අහලා නෑ. අපි අම්ම පොඩි හාමුදුරුවෝ හම්බෙන්න පන්සලට ඒ කතාව අහන්නේ. නිහන් උඹ හිතන්න රංගේට කතා ඇත්තක් කියලාද? පිස්සු දානේ ඕවා බොරු දේවල්. මචං මේ උඹ මොනවා කිව්වත් මට නම් හිතෙන විදිහට ඕක ඇත්ත. ඕවා බොරු දේවල්. උඹ කොහොමද බොරු කියන්නේ? බොරු. ඇත්ත. බොරුවනේ. ඇත්ත යකෝ. බොරුවනේ. උඹ මොනවද කියන්නේ? මේ ඕවා බොරු. උඹ කොහොමද බොරු කියන්නේ? අයියෝ ඕවා පිළිගන්න එපා. ඕවා බොරු දේවල් මේ කෝට් එකකින් කරන්න පුළුවන් දන්නේ. ඔය වගේ ඒවා. නිකන්. අනේ ඵලයන් උඹලට ඇත්ත පිළිගන්න බෑ. මේ උඹලා දන්න මගුල අනේ මේ වෙන වැඩක් කරගෙන යමන් බෝලවත් ගහන්නේ. බෝල ගහලා තියෙයි තොට. දැන් උඹ කියන්නේ අර කෝට්ටක් හොයන්න යන් කියලාද? කාගෙන්ද අහන්නේ? ඕන කෙනෙක්ගෙන් ගහපන්. දැන් උඹ කියන්නේ කාගෙන් හමු කියලාද? අපේ අම්මෙන් අහමු. අම්මගේ? ඔව් අම්මගේ. නෑ යම අහමු. අම්මා ඔව් මේ පොඩි දෙයක් දැනගන්න ආවේ. මොකක්ද? මේ ඔය දන්නවද රංගේට කතාව ගැන? මම ඕවා දන්නේ එකක් නෑ. උඹලා ගියෝ විකාර මම දන්නේ නෑ. එතකොට දැන් කාගෙන් දැනගන්නවද? අර ලෙලි කපන උක්කුම ඉන්නේ ගෙන් ගිහින් ආපහු. බලමු. Abai, කොහෙද මේ? මේ උම්මා මහම්මෙන් ආවේ අපි මේ. ඇයි පුතා? මම මේ අපි රංගේට ගැන දැනගන්න ආවේ. අයියෝ මං ওই කතාව පොඩි කාලේ අහලා තියෙනවා. මේ මාමේ අපිට කතාව කියන්න බැයිද? පුතේ මාත් ওই කතාව පොඩි කාලේ අහලා තියෙනවා. මාත් විස්තර හෙව්වා හම්බුන්නේ නැහැ. පුළුවන් නම් පන්සලේ පොඩි හාමුදුරුවෝ හම්බෙන්න. හා මාමේ එහෙනම් අපි මේ පන්සලේ පොඩි හාමුදුරුවෝ හම්බෙන්න යන්න. එහෙනම් මාමේ අපි ගිහින් එන්න. හොඳමයි ළමයිනේ එහෙනම් ගිහිල්ලා එන්න. මේ ජනිත් මල්ලි ගිහන් මල්ලි ඉන්නේ. අසිතයි මේ ලොකු හාමුදුරුවෝ ඉන්නවද පන්සලේ? ලොකු හාමුදුරුවෝ නම් දැන් සැතපිලා. හැබැයි පොඩි හාමුදුරුවෝ නම් ඈත බනකට වැඩිලා. නෑ මේ අපිට පොඩි දෙයක් දැනගන්න තියෙනවා. මොනවද දැනගන්න ඕනේ? ඕන දෙයක් මාත් දන්නවා. නෑ මේ ගොපලි එකා ගැන පොඩ්ඩක් දැනගන්න තියෙනවා. මොනවා? ගොපුල් යක්කා ගැන? ඔව් දැනගන්න පුළුවන්ද? එන්නකෝ අවශ්‍යකේ පැත්ත දැන්න. ඔක්කොම විස්තර මං කියන්නම්.
කෝ තාම ගොපුලි අක්කා නෑනේ. හසිත අයියා කියපු විදියට නම් දැන් තමයි වෙලාව. අන්න හොරේ එනවා. යකා නම් හාන්සි වුණා. කොටත් අතේ නෑ හැබැයි. එහෙනම් දැන් තමයි හොඳම වෙලාව. ත්‍රිවිට ගන්න. හසිතයි. අපි කෙවිත ගත්තා හසිතයි. මොකද්ද? ඔයගොල්ලෝ ගොපුලියක් රන් කෙවිත ගත්තා? ඔව් මේ තියෙන්නේ. මොකක් මට නම් මේක අදහා ගන්න බෑ. කොහොමද ඔයගොල්ලෝ මේක ගත්තේ? ඔයා කිව්ව විදිහටමයි ගත්තේ හසිතයි අපි. එන්න යාළුවනේ සතුටු වෙමු අපි මෙලෙසේ නිල්ල පිරුණු කෙත්ජායේ සුන්දර අපේ ගම්මානේ ඉස්කෝලෙත් නිවාඩු දැන් පාඩම් වැඩ නෑ කිසිවක් හිතනා පතනා ඕන දෙයක් මව මුද අපි රන් කෙවිටෙන් හිතනා පතනා ඕන වැඩක් කරමුද අපි රන් කෙවිටෙන් එන්න යාළුවනේ මනුස්සයෝ මට කණ්ඩ දීපන් ඈ